ආයුෂ්බෝ වේවා කියලා පිළිගන්නවා ඇවෙන්ජර්ස් මේ කතා මාලාවේ පවර්ෆුල්ම මෑන් නෙමෙයි පුතා දෙවියෙක්. කවුද මේ දෙවියා? තෝර්. තෝර්ලා ඉන්නවා. ඕල්ඩ් කින් තෝර් කියලා ඉන්නවා. තෝර් ඕඩින්සන් කොමික්ස් තෝර්. ඔක්කොම රුයින් කින් තෝර්. කවුරක් කටි දැන් රුයින් කින් තෝර් තමයි බලවත්ම වර්ෂන් එක කියලා. ඇත්තටම මේක වැරදි. රුයින් කින් තෝර්ට වැඩිය බලවත් වර්ෂන් එකක් තියෙනවා. ඒක තමයි මේ ගෝල්ඩ් ඔෆ් තෝර් කියන්නේ. ගෝල්ඩ් ඔෆ් තෝර් කියන්නේ කාටවත්ම පරාජය කරන්න බැරි රත්තරන් පැහැයෙන් ගැන්වුණ තෝර්ගේ කතාව. මේ තෝර්ගේ කතාව ඇත්තටම කිව්වොත් රුයින් බල 1000කට වැඩිය වැඩි. ඇත්තටම DC Marvel Universe දෙකේ ඔයගොල්ලෝ හිතන් ඉන්නේ වැඩි පවර්ෆුල්ම වන්න බව ඕල්ද දන්නව ඇතිනේ. තව ඩොක්ටර් මෑන්හටන්, ලුසිෆර් මෝර්නිස්ටාර්, The Presence, Living Tribunal Beyond ඒගොල්ලෝ වගේ 10 ගුණයකට වැඩිය බලවත් මේ ගෝල්ඩ් ඔෆ් තෝර් කියන්නේ. මේ ඇස්ගාඩ් තමයි තෝර්ගේ ලෝකේ. ඒ අර ලෝක 9ක් තියෙනවා. ඒ තෝර්ගේ ලෝක 9ම තෝර් තමයි බලවත්ම. මේ ලෝක 9 සහ ඇස්ගාඩ් කින් නැත්නම් ගෝඩ් පෘථුවියටත් අධිපති. තව නරුටෝ එනිමි වැලිම වර්ල්ඩ් කියලා ගන්න තියෙනවා. DC වර්ල්ඩ්. හැම එකටම අධිපති මේ තෝර්. DC වර්ල්ඩ් එකේ ඉන්නවා වන්න බව්. වන්න බව් වලටත් අධිපති මේ තෝර්. ඇත්තටම කොහොත් වන්න බව් වලුත් මේක කතාව තියෙන ඉස්සරහට එනවා. වන්න බව් වල කොම් මැද්දේ රුයින්කින් තෝර් වර්ෂන් එකේ තියෙද්දි රුයින්කින් තෝර්ට ගහලා අන්තිමට ඇවෙන්ජර්ස් ඔක්කොම කොටු කළා. මේ රුයින්කින් තෝර්ට ගහන ලෑස්ති වෙද්දි රුයින්කින් තෝර්ට හොඳටම ගහනවා. වන්න බව් වල රිවින් ට්‍රිබුනල් ඩොක්ටර් මෑන්හටන් තව ගෝස්ට් රයිඩර් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මෙයාට ගහනවා. මේ කවුද අපි ගෝල්ඩ් ඔෆ් තෝර් මේ රුයින්කින් තෝර්ට ගහනවා. රුයින්කින් තෝර්ට අමාරුනේ බලේ දරා ගන්න. බලේ නෙමෙයි ඒගොල්ලෝ ගහන එක දරා ගන්න අමාරුයිනේ. ඒ හින්දා මෙයා එක පාට ඇස් දෙකෙන් අකුණුත් එක්ක අමුතු කොල්ල පාට අමුතු දෙයක් විහිදින් අරගෙන එක පාට එයා මේ ලෝකෙම තියෙන ලෝකෙම අතට ගන්නවා එක පාට. ඊට පස්සේ මේ වන්න බවෝල් කියන එක්කෙනාට යා මොකුත් කරන්නේ නැහැ. මොකද එයාත් ජීවයක් වෙන්න අයිතියක් තියෙනවා. එයාට මොකුත් කරන්නේ නැහැ. හැබැයි වන්න බවෝල් හැදුවේ මෙයාව මරන්න. තෝර් කියන්නේ කාවත් මරන්න කවදාවත් මරන්න බෑ අමරණීයයි. එයාට හිතුණු සදාකාලික නින්දකට වැටෙනවා. හැබැයි ලෝක ප්‍රශ්නයක් ආවොත් ඒත් එයා නිකන් සදාකාලික නින්දට වැටෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ආවොත් විතරයි ඔහු වැටෙන්නේ නිකන් වැටෙන්නේ නැහැ නින්දට. ඒ හින්දා මේ ගෝල්ඩ් ඔෆ් තෝර් ගැන ඇත්තටම කිව්වොත් පුදුම බලවත් චරිතයක්. ඇත්තටම කිව්වොත් මේ චරිත ගැන ඔයගොල්ලෝ හිතනට වැඩිය දෙයක් තියෙනවා. ඔයාලා තාම මේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා like කරලා comment එකකුත් දාගෙන subscribe button එක all දාලා ආයෙත් සෙට් වෙමු කතාවට. මේ කතාවේ අන්තිමට මම කියන්නේ ඇත්තටම කිව්වොත් මේ තෝර් කියන්නේ ඉතාමත් පවර්ෆුල් එකනේ. මේ තෝර් ගැන ඔයගොල්ලෝ හිතනට වැඩිය දෙයක් තියෙනවා. ඒජොන් අල්ට්‍රෝන් එකේ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ එන්ගේම් ඒ ඔක්කොටම වැඩිය මෙයා මාරම් පවර්ෆුල්. ඒ ඔක්කොම වර්ෂන් වගේ නෙමේ රුයින්කින් තෝරට වැඩිය මෙයා පවර්ෆුල්. ඇත්තටම කිව්වොත් මෙයාට පුළුවන් මේ ලෝක 9 අතට ගන්න. ලෝක 9 ඇස්ගාඩ් අතට ගන්න පුළුවන්. එයාට වෙන්නම ඇත්තටම කිව්වොත් දැන් කිසිම දෙයක් කරන්නේ නැහැ. එයා පොඩි ස්නැප් එකක් දානවා විතරයි මේ යුද්ධ නවත්තන්න. එම් බැරිම වුණොත් වන්න බව වගේ තාමත් තරම් වැඩ කරන කට්ටිය ආවොත් එයා යනවා. ගිහිල්ලා සාමෙන් බේර ගන්න බැරි නම් යුද්ධයක් කරනවා. හැබැයි යාට දැන් පුළුවන් යාට මහ දෙයක් නෙමේ මේ එක ස්නැප් එකකින් යාගේ සිංහාසන ඉඳන් එක ස්නැප් එකකින් කට්ටියව නැති කරලා දාන්න පුළුවන්. මේක තමයි ඉතින් තෝර්ගේ බලය. මේ තෝර්ගේ බලය ගැන ඔබට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. ඔබ හිතන්නේ මේ තෝර්ද වැඩියෙන් බලවත් වන්න බවුද? ඉතින් මේක ගැන හිතන දේ ඔබ පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් සමුගන්න අපිට වෙලාව ඇවිල්ලා. එහෙනම් හැමෝටම good bye.